අඩුකුඩු පිරෙන හෙට දවසකට හරිත පියස කෘෂිකාර්මයට කැමති එවැක්ම තමයි යම් ආර්ථික ලාභයක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයෙන් ඔබට දැනුම තොරතුරු ලබා දෙන්න අපි නිරන්තරයෙන් ඔබට ඒ පිළිබඳ වකීමක් දන්න සම්පත්දායකින් මෙදිනට ගෙනලා ඒ පිළිබඳ තොරතුරු දැනුම ලබා දෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපනයන මණ්ඩලය, ඒ වගේම තමයි ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය, ඒ වගේම තමයි පොළ වගා කිරීමේ මණ්ඩලය මේ සම්පත්දායකත්වයෙන් අපි ඔබට තොරතුරු දැනුම ලබා දෙන කොහොමද ඔබේ පොල් වගාව එහෙම නැත්නම් ඔබේ කෘෂි වගාවන් කොහොමද සාර්ථක කරගන්නේ කියන කාරණා පිළිබඳව ඔබට තොරතුරු ලබා දෙන්නට. ඉතින් අද දවසේදී අපි හිතුවා පොල් වගා කිරීමේ මණ්ඩලය හරහා ඔබට සම්පත්දායකත්වයෙන් ඔබට වැඩසටහන මේ විදිහට සමීප කරන්න. ඒත් අපේ සමාජ මාධ්‍ය අවකාශය හරහා වගේම නිරන්තරයෙන් ගුවන්විදුලි වැඩසටහනෙත් අපිට යොමු වුණු ප්‍රශ්නය තමයි අපිට පොල් වගාවේ නැවත වගාවක් එහෙම නැත්නම් අතුරු භෝගාවක් සිද්ධ කරන්න බැයිද කියන කාරණා අපි නිරන්තරයෙන් ප්‍රශ්න මතුවුණා. ඉතින් මේ පිළිබඳව අපි කතා කරන්න හිතුවා. පොල් වගාව තුළ අතුරු භෝගාව කොහොමද අපි සිද්ධ කරන්නේ කියන කාරණා පිළිබඳව ඔබට දැනුම තොරතුරු ලබා දෙන්නට මේ වැඩසටහන ඉදිරියට රැගෙන යන්නට අද දවසේදී අපිට සම්පත්දායකත්වය ලබා දෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලයේ කෑගල දිස්ත්‍රික් ගොවිපළ සැලසුම් නිලධාරණී දිනුෂි බණ්ඩාර මහත්මිය අද දවසේ අපිට සම්පත්දායකත්වය ලබා දෙන්නේ. අයිබනවතු. අයිබෝන්. මේ අතුරු භෝගාව කියලා කිව්වහම සමහර අයට මොකද්ද කියන කාරණාව යම් කිසි දැනුමක් නැති වෙන්න පුළුවන්. මොකද්ද මේ පොල් වගාවේ අතුරු භෝගාව කියලා කියන්නේ? අපි ඒන් ප්‍රවේශයක් ලබා ගමු අද දවසේදී. පොල් වගාව ගැන චුට්ටක් බැලුවොත් පොල් වගාව කියලා කියන්නේ බොහොම ඈත අතීතයේ ඉඳලම ශ්‍රී ලංකාවේ පවතින වගාවක්. ඒ වගේම මේක ආර්ථික වශයෙන් විශාල වශයෙන්ම වැදගත් භෝගයක්. ඒ වගේම ලංකාවේ ජන ජීවිතයත් එක්ක සාම්ප්‍රදායිකව බැලුවම සෑහෙන සම්බන්ධකම් තියෙන භෝගයක් තමයි මේ පොල් වගාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පොල් වගාවේදී අපිට දැන් මෙතන අපි ප්‍රධාන අරමුණ තමයි වෙනත් ආදායම් මාර්ගයක් ලබා ගැනීමේ අරමුණින්, තවත් ආදායම් වැඩි කර ගැනීමේ අරමුණින්, ආර්ථික ලාභයක් ලබා ගැනීමේ අරමුණින් අපිට පුළුවන් පොල් වගාවට අමතරව මෙතනදී එක් භෝගයක් හෝ භෝග වර්ග කිහිපයක් අපිට වගා කරන්න පුළුවන් මේ පොල් වගාවත් එක්ක. මේකට තමයි අපි අතුරු භෝග වගාව කියලා හඳුන්වන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් අතුරු භෝගාව අපි හඳුන්වන්නේ එහෙම නැත්නම් මොකක්ද අතුරු භෝගාව කියන කාරණාව අපි ඔබට පැහැදිලි කිරීමක් කරා. ඇයිද මෙහෙම අතුරු භෝගාවක් අවශ්‍ය වෙන්නේ? අපි ඒක නැත්නම් මතක් කිරීමක් කරමු. පොල් වගාවත් තුළ අතුරු භෝගාවක් කරන්නේ ඇයි? පොල් වගාවක් කියලා කිව්වම දැන් අපි සාමාන්‍යයෙන් හැමෝම දන්නවා අපි පොල් වගාවක් අපේ ශේෂ්ඨයක ස්ථාපනය කරාට පස්සේ අපි පැලයක් හිටෙව්වට පස්සේ අපිට මේකෙන් අස්වැන්නක් ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 5ක 6ක වගේ කාලයක් වගාකරුවට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. එතකොට ඒ කාලේ බොහොම දීර්ඝ කාලයක් අපි හිතුවේ නැති වුණාට ඒක ගොඩක් දීර්ඝ කාලයක්. ඊට අමතරව අපි වාණිජමය පොල් වගාවකට යනකොට මේ වාණිජමය පොල් වගාව සඳහා වඩාත් සුදුසුම පොල් අතර පරතරය තමයි අඩි 26න් 26 කියන පරතරය. එතකොට මේ කරුණු දෙකම සලකා බලනකොට අපි සාමාන්‍යයෙන් පොල් ඉඩමක් ගත්තම ඒ පොල් ඉඩමෙන් අපි 3න් එකක් විතරයි භාවිතා කරන්නේ. එතකොට පොල් වගාවේ තියෙන 3න් දෙකකම ඉඩම් වපසරියක් අපි නිකන් අපතේ යෑමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ ඉඩ කඩ අපි කොහොමද ප්‍රයෝජනෙට ගන්නෙ? ඒ ඉඩ කඩෙන් කොහොමද අපි ආර්ථික ලාභයක් ලබා ගන්නෙ? මෙන්න මේ කියන කරුණු සඳහා තමයි අපිට මේ අතුරු භෝගයකට යන එක ගැන අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ දැනට ලංකාවේ පවතින ගොඩක් පොල් ඉඩම් වලින් ගොඩක්ම තියෙන පොල් ඉඩම් මෙන්න මේ ඒකීය වගාවක් විදිහට යන පොල් ඉඩම් තමයි තියෙන්නේ. මෙතනදී ඒ වගේ ඉඩම් වලින් ලබා ගන්න තියෙන භූමිඵල ධාවිතාවය බොහොම අඩුයි. ඒ වගේම ආර්ථික ලාභයක් ලබා ගැනීමේ හැකියාවත් බොහොම අඩුයි. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ඉඩම් කාණ්ඩ අපි වර්ගීකරණය කරන්නේ ඵලදායී නොවන භෝග පද්ධති විදිහට තමයි අපි වර්ගීකරණය කරන්නේ මෙන්න මේ වගේ තියෙන භෝග වගා පද්ධති. ඉතින් මෙන්න මේ තියෙන වගා පද්ධති දැන් අපිට හැම වෙලාවෙම අපි භෝගයක් හිටවන්නේ මොනවා හරි ආර්ථික වාසියක් බලාපොරොත්තු වෙන්නේ. එන්නේ ආර්ථික වාසිය අපිට ගන්න නම් අපි අනිවාර්යෙන්ම මේ වගේ තියෙන ආර්ථික ඵලදායී නොවන ඉඩම් වලට ඒ ආර්ථික ඵලදායී මට්ටමකට යන්න නම් විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙනවා හොඳම ප්‍රවේශයක් තමයි මේ අතුරු භෝග වගාව කියලා කියන්නේ. සාමාන්‍ය දිනුෂි මහත්මිය දැන් පොල් වගාවක් හිටවලා නැත්නම් පොල් පැලයක් හිටවලා කොච්චර කාලකින් පස්සේද අපිට අතුරු භෝගාවක් පටන් ගන්න පුළුවන්? අතුරු භෝග වගාවක් අපිට පොල් පැල හිටවන අවස්ථාවේදීම පටන් ගන්නත් පුළුවන්. මෙතනදී අපි ගත්තොත් අවස්ථා කීපයක් අපි සාමාන්‍යයෙන් අවධි 3ක් යටතේ අතුරු භෝග වගාව කාණ්ඩගත කරලා තියෙනවා. මොකද අපිට මෙතනදී බලන්න වෙනවා අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ දේ තමයි ඕනම භෝගයක් හදනකොට අපේ භූමියට ලැබෙන ඉරේලිය ප්‍රමාණය බොහොම වැදගත් වෙනවා ඕනම භෝගයක් අපිට ශේෂ්ත්‍රයේ ඉඳනකොට. එතකොට යන්නේ ඉරේලිය පදනම් කරගෙන අපිට බෙදෙනවා පොල් වගාවේ පොල් පැලයක් සිටවපු අවස්ථාවේ ඉඳලා වසර 5 දක්වා කාලය යටතේ අපි එක් භෝග කාණ්ඩයකුත් ඊළඟට එතන ඉඳලා අවුරුදු 5 සිට 20 දක්වා තවත් භෝග කාණ්ඩයකුත් ඒ වගේම ඊට පස්සේ 20ට
පස්සේ විසට පසු කාලයේදී අපි තවත් භෝග කාණ්ඩයකුත් විදිහට තමයි අපි භෝග වර්ග මේ අතුරු භෝග වගාවට යොදාගන්නේ. මේකට ප්‍රධාන අරමුණ තමයි අර භූමියට ලැබෙන හිරු එළිය ප්‍රමාණය විවිධ අවස්ථාවල සිදුවෙන ඒ වෙනස් වීම නිසා තමයි ඒ වෙනස් වීම එක්ක තමයි අපි අර භෝගය අතුරු භෝගය තෝරා ගැනීම සිද්ධ කරන්න ඕනේ. දැන් මේ මම දැකලා තියෙන කාරණාවක් තමයි දැන් ඔය පොල් ඉඩම් මැද්දේ මේ රබුටන් වගාව එහෙම නැත්නම් අඹ වගාවන් සිද්ධ කරලා තියෙනවා. ඇත්තටම එහෙම කරාට ප්‍රශ්නයක් නේද? පොල් ගහට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? එහෙම නැත්නම් එහෙම අපි පොල් වගාව අතර මැද අපි මොනවද හිටවන්න පුළුවන් අපිට භෝග වශයෙන් ගත්තොත් එහෙම? භෝග වශයෙන් ගත්තොත් අපිට ඕනම භෝගයක් කියන්නේ භෝග විශාල ප්‍රමාණයක් අපිට හිටවන්න පුළුවන් අතුරු භෝග විදියට. නමුත් ඔතනදී පොඩි ගැටලුවක් එනවා. මම අර මුලින් කිව්වා වගේ අපි අවදි තුනකට බෙදනවානේ. එතකොට අපි පළවෙනි පොල් පැලයක් හිටවලා වසර 5ක් දක්වා කාලයේදී අපිට අපේ භූමියට අවශ්‍ය තරමටම හිරුවෙලිය පොළවට පතිත වෙනවා. එතකොට අපිට ඒ අවස්ථාවේදී ගොඩක් භෝග සඳහා යන්න පුළුවන්. ගොඩක් භෝග සඳහා කියන්නේ අපිට වාර්ෂික භෝග, ඒ වගේම අර්ධ වාර්ෂික භෝග. ඒ කියන්නේ අන්නාසි වලට යන්න පුළුවන්. අපිට කෙසෙල් වලට පැපොල්, වැල් දොඩම්, ඒ වගේම දෙලුම්, ඒ වගේ භෝග කීපයකට අපිට යන්න පුළුවන් මේ වසර 5 දක්වා කාලේ. ඊට පස්සේ එතනින් එහාට අපිට දෙවනි කියන්නේ අවුරුදු 5 ඉඳලා 20 දක්වා මෙන්න මේ කාලේදී භූමියට ලැබෙන හිරුවෙලි ප්‍රමාණය බොහොම සීමිතයි. එතකොට අපිට අර වගේ ආලෝකය ප්‍රිය කරන භෝග වලට යන්න හැකියාවක් නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා මේකෙදි සෙවන ප්‍රිය කරන ශාක කීපයක් තමයි භෝග වර්ග කීපයක් තමයි අපිට තෝරගන්න වෙන්නේ අපේ අතුරු භෝග වගාව විදිහට. අපනෝද අපිට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් අතුරු භෝග. සෙවන ප්‍රිය කරන ශාක නේද? එතකොට සෙවන ප්‍රිය කරන ශාක විදිහට අපිට පුළුවන් කහ ඉඟුරු වගේ භෝගයකට යන්න පුළුවන්, කිරියල වගාවකට යන්න පුළුවන්, ඊළඟට කොච්චි, නයිමිරිස් ඔන්න ඔය වගේ භෝග වර්ග කීපයකට අපිට යන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට අපිට පුළුවන් අවුරුදු 20ට වැඩි වෙනකොට අපිට ඊළඟට ආපහු අපේ අර පොල් ගස් ටික සාමාන්‍ය වර්ධනයකට ඇවිල්ලා හොඳට මේ භූමියට ඉරේලිය ලැබෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී අපිට පුළුවන් මේ විශාල අතුරු භෝග ප්‍රමාණයකට යන්න පුළුවන්. එතනදී අපිට ඔබතුමා කිව්වා වගේ රම්බුටන්, අඹ, කොකෝවා, ගම්මිරිස් වගේ විශාල භෝග ප්‍රමාණයක් මේ අතුරු භෝග විදිහට වගාවට යන්න පුළුවන්. දැන් මේ ඔහොම හිටවනකොට මේ සමාජයේ තියෙන මතයක් තමයි දැන් මෙහෙම භෝග හිටවුවාම අතුරු භෝග හිටවුවාම පොල් ගහේ තියෙන පෝෂණය උරා ගන්නවා, පොල් ගහ බාල වෙනවා. මෙන්න මේ ප්‍රශ්න එනවා සමාජයේ. ඇත්තටම මෙහෙම සිද්ධ වෙනවද? පොල් ගහ බාල වීමක් සිද්ධ වෙනවද මේ අතුරු භෝග හිටවුවාම? නෑ මේකමයි. පොල් ගහ බාල වෙනවා කියලා කියන්න බෑ. ඇත්තටම අතුරු භෝගයක් අපි නිසි පිළිවෙලට වගා කරනවා නම් අපේ පොල් වගාවට එකකින් හානියක් වෙන්නේ නෑ. මොකද නිසි පිළිවෙල අපි ඒක මතක් කිරීමක් කරමු. නිසි පිළිවෙල කියලා කිව්වේ මම අර මුලිනුත් කිව්වා. අපි මුලින්ම මම ටිකක් දීර්ඝ විස්තරයක් කරන්න වෙනවා එතනදී. එතකොට අපි මුලින්ම මම කිව්වා අපි අතුරු භෝගයක් තෝරගන්නකොට අපිට මුලින්ම සලකා බැලිය යුතු ප්‍රධානම කාරණාව තමයි හිරු එළිය. එතනදී තමයි අපි අර අවදි තුනකට බෙදලා පළවෙනි අවුරුදු 5 එක භෝගයක්, ඊළඟට 5 ඉඳලා 20 දක්වා සෙවන ප්‍රිය කරන ශාකත්, ඊළඟට 20ට වැඩි කාලයේදී අපිට ආපහු හිරු එළිය වැටෙනවා. එතකොට අපිට ආපහු පුළුවන් බහුවාර්ෂික භෝග වලට අතුරු භෝග විදියට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔතනදී තමයි දැන් ඔන්න ඔය කියන කරුණු සහ අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ අපි මේ වගා කරන්න යන අතුරු භෝගේ අපේ මේ දේශගුණයට ගැලපෙනවද කියන එක. ඊළඟට අපි මේ යොදා ගන්න යන භෝගයට එක්ක කම්කරු ශ්‍රමය විශාල වශයෙන් අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළපුරුදු ශ්‍රමයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට සපය ගන්න පුළුවන්ද කියන්නේ. විශාල ශ්‍රමයක් අවශ්‍යයි නම්, පළපුරුදු ශ්‍රමයක් අවශ්‍යයි නම් අපිට ඒක සපය ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඊළඟට මේ වගාකරුට කියන්නේ අපි මම දැන් වගාකරුවට පුළුවන් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම මෙන්න මේ අපි යොදන වගාව ගැන එයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද කළමනාකරන කටයුතු ටික කරගෙන යන්න බැරි වුණොත් අන්න අර විදිහට අහිතකර ප්‍රතිඵලයක් හම්බ වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි පොල් ඉඩම් හිමියෝ ගොඩක් වෙලාවට තමන්ගේ වගාව තියෙන ඉඩම් වලම රැඳෙන්නේ නැහැ. එයාලා ගොඩක් වෙලාවට දුරස්ත ප්‍රදේශවල තමයි වාසය කරන්නේ. එතකොට එයාලා මොකද කරන්නේ? බදු ඉඩම් හිමියන්ට තමයි යාළගේ ඉඩම් බාර දෙන්නේ. එතකොට මේ බදු ඉඩම් හිමියන්ට අර පොල් වගාවට වැඩි යාලට මේ වැදගත්කම තියෙන්නේ යාලා ඒ යොදන අතුරු භෝගය ගැන තමයි යාලගේ ප්‍රධාන අරමුණ යොමු වෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ? එතකොට බදු ඉඩම් හිමියා හිතන්නේ පොල් වගාව ගැන නෙමෙයි අර දාපු අතුරු භෝගය ගැන විතරයි හිතන්නේ. අන්න ওই වගේ අවස්ථාවලදී අර විදිහට අතුරු ප්‍රතිඵලයක් විදිහට පොල් වගාවට හානි වෙන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රධානම දේ දැන් අපි ওই විදිහට අතුරු භෝගයක් දානකොට මොන භෝගයකටත් අපි අතුරු භෝගයක් දැම්මත් අනිවාර්යයෙන්ම අපි ප්‍රධාන භෝගයට සහ අතුරු භෝගයට අවශ්‍ය ඉඩකඩ, ඒ කියන්නේ පොල් වගාවක නම් පොල් වගාවට යාට අවශ්‍ය පෝෂක ටික, ජලය, සූර්යාලෝකය ලබා ගැනීම සඳහා අපි සාමාන්‍යයෙන් පොල් වගාවක අඩි 6ක පොහොර කවයක් ඉතිරි කරලා තමයි අනිත් අතුරු භෝගයකට යන්නේ. අන්න ඒ වගේ ඒ තත්ත්ව ටික අපි සපයලා දෙනවා නම්
සාමාන්‍යයෙන් අතුරු භෝගයකින් අපේ පොල් වගාවට එහෙම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් එක්කම මම දැනගන්න කැමතියි මෙහෙම අතුරු භෝග වගාවක් සිද්ධ කරලා ජනතාවක් විදිහට එහෙම නැත්නම් අපිට මොන වගේ වාසි ලබා ගන්න පුළුවන්ද අපි ඒ ගැන මතක් කිරීමක් කරමු. ඔව් මම මුලින්ම කිව්වා දැන් අපි සාමාන්‍යයෙන් පොල් වගාවක් ගත්තම අපි පොල් වගාවේ තියෙන අපි භූමියෙන් 3න් 1ක් විතරයි අපි භාවිතා කරන්නේ. මෙතනදී අපි අතුරු භෝග වගාවකට යනවා නම් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් මේ මුළු භූමි ප්‍රමාණයම භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ එතනදී මොකද්ද වෙන්නේ? පොල් වගාවෙන් අපිට ලැබෙන ඒකීය ආදායමට වැඩිය අපිට ආදායම් කිහිපයකට යන්න පුළුවන්. ඊළඟට මේ පොල් වගාවට විශේෂයෙන් බැලුවොත් එහෙම පොල් වගාව සාමාන්‍යයෙන් 30%කින් වගේ අස්වැන්නක් වැඩි කරගන්නත් මේ අතුරු වගාව තුලින් අපිට සෑහෙන්න ප්‍රයෝජනයක් හම්බ වෙනවා. ඊට අමතරව භෝග කිහිපයක් අපේ ශේෂ්ත්‍රයේ තියෙනවා නම් අපිට මොකද වෙන්නේ? හොඳ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් පසට එකතු වෙනවා. ඊළඟට අපේ පස සෝදගෙන යන එක අඩු වෙනවා. මේ වගේ දේවල් නිසා අපිට අපේ පොල් වගාවට විශාල වාසි රසක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම කැමතියි මේ දිනුෂි මහත්මියගෙන් දැනගන්න දැන් අපි පොල් වගේ අතුරු භෝග වගාව පිළිබඳව කතා බහ කරමින් හිටියේ. දැන් මේක ජනතාව අතර අරයි යන්නේ. එහෙම නැත්නම් මේ අතුරු භෝග ප්‍රචලිත කරන්න පොල් වගාව මණ්ඩලය හැටියට පොල් වගා ක්‍රියා මණ්ඩලය හැටියට මොන වගේ සහනයක් ජනතාවට ලබා දෙනවද කියන කාරණාවක් මතක් කිරීමක් කරමු. ඔව් අතුරු භෝග වගාව කියන්නේ ඇත්තටම පොල් වගාවට බොහොම වැදගත් දෙයක්. මොකද පොල් වගාව කියලා කියන්නේ ඒකීය භෝගයකින් අපි ලබා ගන්න ආදායමට වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා අපිට අනිවාර්යයෙන්ම මේ අතුරු භෝග වගාවට යොමු වීම සිද්ධ කරන්න වෙනවා. මෙතනදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ හැටියට අපේ තියෙනවා කප්රුක ණය ආයෝජන ක්‍රමය කියලා ණය ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ණය ක්‍රමය යටතේ අපිට පුළුවන් අපේ වගාකරුවන්ට 8%ක මුදලකට පොලි මුදලකට ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ණය මුදල වසර 5ක ආපසු ගෙවීමේ කාලයක් හිමි වෙනවා අපේ වගාකරුවන්ට මේ ණය මුදල ගෙවලා අවසන් කරන්න. එතනදී විශේෂම දේ තමයි පොල් වගාකරුවන්ට තමන් ගනුදෙනු කරන ඕනම බැංකුවකින් මේ ණය මුදල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මෙතනදී අපිට නව පොල් වගාවත් එක්ක අතුරු භෝගයක් පිටවනවා නම් ඒ වගේම නැවත වගාවක් එක්ක අතුරු භෝගයක් පිටවනවා නම් එහෙම නැත්නම් පොල් වගාව පුනරුත්ථාපනය සමග අපි අතුරු භෝගයක් පිටවනවා. මෙන්න මේ ක්‍රමය යටතේ සාමාන්‍යයෙන් අක්කරයකට ලක්ෂ 2ක ණය මුදලක් අපි ලබා දීමට සූදානම්. ඒ වගේම අපි පොල් වගාවත් එක්කම අපිට කැමති නම් අපි අතුරු භෝග වගා තවන් යෙදීමක් සිද්ධ කරන්න අවශ්‍ය නම් අපිට එතනදිත් පුළුවන් අක්කරයකට 1,75,000ක ණය මුදලක් යටතේ අන්න අර කිව්ව විදිහටම වසර 5ක ආපසු ගෙවීමේ කාලයක් තියෙනවා. ඒ වගේම 8%ක පොලි මුදලක් තමයි අය කරන්නේ. මෙන්න මේ විදිහට මේ වගේ ණය මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් අපිට හැකියාවක් තිබෙනවා පොල් වගාවේ ආදායම ලබන ගමන් ඊට කලින් දැන් සාමාන්‍යයෙන් පොල් වගාවේ අස්වැන්න මාස දෙකකට සැරයක්නේ. හැබැයි අපිට පුළුවන් මාසයකට සැරයක් සතියකට සැරයක් ඔබේ වගාවේ ඒ පොල් ඉඩමින් ලබා ගන්න අස්වැන්න. එහෙම නැත්නම් පොල් වගේ අතුරු වගාවෙන් ඔබ ලබා ගන්න අස්වැන්න ඔබට පුළුවන් ඔබේ ආර්ථික ශක්තිමත් කරගන්න. ඉතින් මේ පිළිබඳව අද දවසේ ඔබට අපි තොරතුරු ලබා දුන්නේ. අද දවසේ අපිට සම්ප්‍රදායකත්වය ලබා දුන්න පොල් වගා ක්‍රියා මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් ගොවිපළ සැලසුම් නිලධාරිණී දිනුෂි බණ්ඩාර මහත්මිය අද දවසේ අපිට සම්ප්‍රදායකත්වය ලබා දුන්නේ. බෙහෙම ස්තුතියි අද දවසේ අපිට එකතු වුණාට. අපි අද දවසට වැඩසටහන මේ විදිහට නිමවටපත් කරනවා. ඔබට සුබ සතිය. අඩුකොටු පිරෙන හෙට දවසකට හරිත පියස